Hi guys. අද අපි යන්න හදන්නේ මස්කෙලියේ තියෙන ලස්සන ඇල්ලක් බලන්න. ඒ තමයි ගාට්මෝ ඇල්ල. දැන් අපි ඉන්නේ නෝටන් බ්‍රිජ්. මෙතනින් දකුණට හැරුණම සිරිපාද පාරේ ගිහිල්ලා තමයි අපිට මේ ඇල්ල බලන්න යන්න තියෙන්නේ. අපි ඉස්සරහට යමු. මෙතෙන්ට කියන්නේ බිඳුවේ කනුව නැත්තම් ඩබල් කට් ජන්ක්ෂන්. ලංකාවේ හරි මැද කියලා සමහර දෙනෙක් සලකන තැනක් තමයි මෙතන. මේ පේන්නේ සප්ත කන්‍ය කඳු වැටිය. හැටන් වල තියෙන ලස්සන කඳු වැටියක්. කඳු වැටි 7කින් සමන්විතයි. අර ඉතිහාසය සඳහන් වෙනවා මෙතන දෙවනි පීක් එකට ප්ලේන් එකක් වැදිලා ගොඩක් දෙනෙක් ගියා. මේකත් හයික් කරන ගොඩක් අය. ලස්සන කන්දක්. අපි දැන් ඇල්ල බලන්න යන්න ගොඩක් කිට්ටුයි. මේ තියෙන අප්කට් ගොඩක් අය මස්කෙලිය ඇවිල්ලා අර මේ view point එක තමයි ගොඩක් ෆොටෝස් වීඩියෝස් ගන්න. මෙතන මාර ලස්සනයි. දවල් වෙලාවටත් මීදුම තියෙනවා. මෙතන අර තේ වතු ගොඩක් එක්ක මාර ලස්සන view එකක් තියෙන්නේ. මේ වගේ තැනක ඩ්‍රයිව් කරද්දී කිසිම අර ඇඟට ගතට වෙහෙසක් නැහැ. මාරම ලස්සනට අපිට සබදාම් විඳ ගනිමින් අපිට ඩ්‍රයිව් කරන්න පුළුවන්. මාරම ලස්සනයි මේ ප්ලේස් එක. පාරේ බස් එකේ වුණත් මේ ඇල්ල බලන්න යන්න පුළුවන් ඔයගොල්ලන්ට. හැටන් ඉඳන් හැටන් ගාට්මෝ බස් තියෙනවා. වෙලාවල් නම් ගිහලා බලන්න වෙයි. මේ මම කිව්වේ අපිට නෝමල් පොදු ප්‍රවාහන සේවෙත් මේ ඇල්ල බලන්න යන්න පුළුවන්. මෙතන ඉස්සරහා තියෙන්නේ හැටන් ගාට්මෝ බස් එක. සාමාන්‍යයෙන් පැය එකමාරක් දෙකක් වගේ යනවා. හැටන් ඉඳන් ගාට්මෝ වලට යන්න ටිකක් අමාරු පාරක්. ඕෆ් රෝඩ් වාහනයක් නෙවෙයි නම් අපිට මෙන්න මෙතනින් වාහන දාලා තමයි යන්න වෙන්නේ. මොකද පාර ගොඩක් සවුත්තුයි. අපි එතනදි කතා කරගත්ත ටුක් එකක්. ඒකේ තමයි ඇල්ල ළඟට යන්න හදන. අපි මේ පාර යන්නේ අප ගාට්මෝ වලට. පහළට යන්නේ නැහැ. මේ දවස්වල වතුරක් ටිකක් අඩුයි කිව්වා. මෙතන 3 wheel park එකක් තියෙනවා. ගණන් කතා කරගෙන ඔයාලට යන්න පුළුවන්. යද්දි බලන්නකෝ පාර කොහොමද කියලා. ඔයාලා දෙන ගාන සමාහයට ඉතින් මේ මදි කියලාත් හිතේ. මොකද වාහනේට වෙන පාඩුවත් එක්ක ඉස්සරහට අපි යන්කෝ. පාරේ තැනින් තැන කොන්ක්‍රීට් දාලා තියෙනවා. යන්න පාර ටිකක් සවුත්තුත් වෙනවා. මේ ඒ හින්දා නෝමල් වාහනයක නම් එන්න බෑ මේකේ. ටුක් එක එන්න පුළුවන්. අන්තිම තැනටත් ඇවිල්ලා අපි ටුක් එක එතන දාලා ඉතින් ඉඳන් පොඩි දුරක් පයින් යන්න තියෙන්නේ. මෙතනත් තේවත්ත මැදින් අර ඇල්ලට වතුර එන දිය පාර දිගේ තමයි අපිට යන්න තියෙන්නේ. ওই පැත්තේ යනකොට වම් අත පැත්තෙන් දිය පාර යනවා. අපිට ඉතින් මෙහෙම මේ තේවතු මැද්දෙන් තමයි යන්නේ. මම මෙහෙට ආවා 2019 විතර. එතකොට මේ පාර නෙමෙයි ආවේ. අපි තේවත්ත මැද්දෙන් ආවේ. ඒක දැන් පාර වහලා තියෙන පුද්ගලික වත්තක් හින්දා ගොඩක් අය නේද. දැන් මේක ගොඩක් මේ කමර්ෂලයිස් වෙලා තියෙනවා කියලා පේනවා. මේ යන විදිහට පාරවල් හැදිලා එහෙම තියෙනවා. ඉස්සරහට අපි යන්කෝ. Kamu kelin? Oh ya, ya, ya. Oh, Mama, बैठते मेरा मत ही ना.
වස්තුලානේ අපි යන කාලේ රෝදයන් නැහැ කොහොම මේ කඩ තියා මේ කඩ කැලේ කඩාගෙන මෙහින් ආයි අපි මෙන්න මේ උඩි මේ දැන් ගහලා තියෙන්නේ මේ අපි ආයේ මෙන්න මේ උඩි මෙන්න මෙහෙන් ආයි මම එනකොට දැන් එන දෙන්නේ නැහැ නේ යප්පෝ දැන් මේකම මේ ඇල්ල ළඟ දැන් ගොඩක් වෙනස් වෙලා ඉස්සර එක බලද්දි මේ බලන්න කඩ හැදිලා ඒ කියන්නේ කැම්පින් කරන්න අර මෙතනම කට්ටිය මේ සල්ලි අරන් කැම්ප් කරන ඒවා කරනවා ඩ්‍රෝන් ෂොට්ස් ගන්න ඔතන ෂොප්ස් තියෙනවා කඩ දාලා අනිත් එක මෙතන එලි කරලා අර ඉස්සර තිබ්බර ස්වභාවික ලස්සන චුට්ටක් අඩු වෙලා කියලා මට හිතෙනවා බලත් ඉස්සර ගියපු කෙනෙක් නම් පොඩ්ඩක් බලන්න කොහොමද වෙනස කියලා අපි මේ ආවේ ඇල්ලේ උඩට එතෙන්ට කියන අප ගාට්මු පහලට යන්නත් පුළුවන් ඒකත් වෙනමම රූට් එකකින් යන්න තියෙන ඒකත් මේ ආපු වගේම ටිකක් අමාරුයි පාර මේ කැඩලා එහෙම තියෙන්නේ මෙතනදී අපිට ඉන්ෆිනිටි view එකක් එක්ක තියෙනවා පහල ගොඩක් අය කැම්ප් කරන්නත් පහලත් කැම්ප් කරනවා මෙතනත් කැම්ප් කරනවා view දෙකක් තමයි තියෙන්නේ මේ පේන ගාට්ම ඇල්ලත් එක්ක එහා පැත්තේ තියෙනවා මරය ඇල්ල කියලා ඒ දෙකම ඔය ඉස්සරහින් පේන මවුස්ස කැලේ ජලාශයට තමයි වතුර උදාහරින්නේ මේ මවුස්ස කැලේ ජලාශෙත් වතුර ටිකක් මේ දවස්වල අඩුයි ඔය පොඩි පොඩි දූපත් වගේ ඒවා පෑදිලා තියෙන ඒකයි අපි දැන් ඇල්ල බලලා මෙතෙන්ට සමුදිල යන්න හදන්නේ මටනම් කියන්න තියෙන අර ඉස්සරම තිබ්බ ගතිය ටිකක් අඩුයි කියන එක තමයි හැබැයි කපල් එක්කට ගෙදර අයත් එක්ක එන්ජොයි කරලා යන්න පුළුවන් හොඳ තැන මෙතන නාන්න කරන්නත් පුළුවන් ටිකක් වතුර තව ටිකක් වැඩි දවසක ආවොත් ගොඩක් ලස්සන වෙයි මෙතන